ඔන්න ඉතින් එකමත් එක ගමක අත්තම්ම කෙනෙක් හිටියා. දවසක් ටීනත් සූකිරිත් සිකිතිත් අත්තම්මලා ගෙදර ගිහිල්ලා අත්තම්මට කිව්වා, අත්තම්මේ අපිට ලස්සනම ලස්සන රජ කතාවක් කියලා දෙනවද? ඉතින් අත්තම්මා ලස්සනම ලස්සන රජ කතාවක් ටීනාගේ ඉල්ලීම නිසාම කිව්වා. ටීනත් සූකිරිත් සිකිතිත් ආසාවෙන් අත්තම්මගේ කතාව රස වින්දා. ටීනත් සූකිරිත් සිකිතිත් අත්තම්මගේ කතාවට ගොඩක් ආස කරා. අත්තම්මගේ කතාවලට විතරක් නෙමෙයි අත්තම්මටත් ගොඩක් ආස කරා. අත්තම්මා පොලේ යමින් ඉද්දී ගමේ මිනිස්සු වගේක් නතර කරගෙන අත්තම්මට හොදටම බැන්නා. මේ ගෑණී අපි කියන දේ තමුන්ට තේරෙන්නේ නැද්ද? දරුවවත් මිනිහවත් මරාගත්ත මදිවට අපිටත් තාවද පව් දෙන්න? අපේ දරුවෝ තමුන් වගේ කෙනෙක්ව ආශ්‍රය කරනකොටත් අපි කැමති නෑ. මේ අන්තිම පාර කියන්නේ. ඒ වගේ කෝපයෙන් ගමේ මිනිස්සු හැමෝම එකතු වෙලා අත්තම්මට ගොඩක් බැන්නා. අත්තම්මා බොහොම දුකින් මෙහෙම කිව්වා, අනේ ඒ දරුවෝ මට ගොඩක් ආදරෙයි. ඒ දරුවෝ මගේ කතන්දර වලට ආසයි. ඒ දරුවන්ට මාත් ගොඩක් ආදරෙයි. මගෙන් ඒ දරුවන්ට කරදරයක් එන්නේ නෑ. එහෙම කියපු අත්තම්මා දුකින්ම එතනින් පිටත්ව ආවා. ඉතින් ඔන්න ඔහොම දවස් ගෙවිලා ගියා. අත්තම්මගේ කතන්දර අහන්න ආයේ ළමයි නම් ආවේ නැති තරම්. ඔන්න ඉතින් දවසක් අත්තම්මා දැක්කා බිම වැටලා ඉන්නේ සූකිරිව. ඉතින් සූකිරි ළඟට ලං වෙච්ච අත්තම්මා අනේ දෙයියනේ මේ සූකිරි නේද? අනේ දෙයියනේ මොනවා වෙලාවද මේ දරුවට? ණයෙත් දෂ්ට කරලා නේද? අනේ මම මොනවද කරන්න දෙයියනේ? එහෙම හිතපු අත්තම්මා සූකිරිගේ ගෙදර එක්කන් ගිහිල්ලා අත්තම්මා දන්න අත් බෙහෙත් කරලා සූකිරිව ඉක්මනටම සනීප කරගත්තා. අනේ අපිට සමා වෙන්න සුමන නෑන්දේ. අපි සුමන නෑන්දට කොයි තරම් නම් අපිරිකම් කරාද? ඒත් අන්තිමට අපේ දරුවගේ ජීවිතෙත් බේරගත්තේ සුමන නැන්දනේ. අනේ ඔව් සුමන නැන්දේ, අපි දුක් වෙනවා අපි සුමන නැන්දට කරපු දේවල් වලට. අපේ දරුවගේ ජීවිතේ බේරුවට සුමන නැන්දට ගොඩක් පින්. අපිට සමා වෙන්න සුමන නැන්දේ. ආයෙ අපෙන් සුමන නැන්දට කරදරයක් වෙන්නේ නෑ. ඔන්න ඉතින් සූකිරිගේ අම්මා තාත්තත් අත්තම්මට කරපු නපුරු වැඩවලට අත්තම්මගෙන් සමාව ඉල්ලුවා. ඔන්න ඉතින් අත්තම්මත් එයාලට සමාව දුන්නා. ඔන්න ඉතින් එදායින් පස්සේ අත්තම්මට ගමේ කවුරුත් මුකුත්ම කිව්වේ නෑ. වෙනස්කම් කරෙත් නෑ. ගමේ දරුවෝ වගේම ගමේ අනිත් අයත් අත්තම්මට ගොඩක් ආදරෙන් සැලකුවා. අත්තම්ම ගොඩක් සතුටින් ජීවත් වුණා.